Hello everyone, welcome to my vlog. ගොඩ කාලෙකට පස්සේ vlog එකක් අරගෙන අපි ආවා. අද අපි නිව්සීලන්ත වල තියෙන ලස්සන පැත්තකට ඔයගොල්ලෝ එක්කගෙන යන්න හදන්නේ හිම කඳු වලින් පිරිච්ච පැත්තක්. එහෙනම් දිගටම මගේ vlog එක බලන්න. අපිට long weekend එකක් හම්බුණා. ඉතින් අපි හිතුවා South Island පැත්තට යන්න. අපි fly කරේ Air New Zealand. අපි යන්නේ දැන් Queenstown වලට. ඉතින් ෆ්ලයිට් එකේ අපිට කුකී එකක්, ටොෆි එකක් වගේ දේවල් හම්බුණා. අපි හොටෙල් එකට චෙක් ඉන් වුණා. අපි ෆ්‍රයිඩේ රෑ ආවේ. අපි නැවතිලා ඉන්නේ හොලිඩේ ඉන් එකේ. ක්වීන්ස්ටවුන් වල හොලිඩේ ඉන් හොටෙල්ස් දෙකක් තියෙනවා. අපි හිටියේ එයාපෝට් එකට ළඟ තැන. මේ තමයි හොටෙල් එකේ රූම් එක. රූම් එකේ නම් කියන්න කිසිම වැරද්දක් නෑ. හොඳට තිබුණා. හරිම පිරිසිදුයි. ස්පේෂස් හැමදේම හොඳයි. එතකොට මෙතන හොඳ වීව් එකක් තියෙනවා. ඒක මං හෙට උදේට පෙන්නන්නම්. මේ තමයි බාත්රූම් එක. උදේම නැගිටලා කර්ටන් එක අයින් කරාම මේක තමයි වීව් එක. එදා ලස්සන දවසක් හොඳට ඉර පායලා තියෙන නිසා අපි හිතුවා පොඩි වෝක් එකක් යන්න. මේ තමයි අපේ හොටෙල් එක එළියෙන් බැලුවාම එතනම එහා පැත්තේ තමයි බස් හෝල්ට් එක තියෙන්නේ. ඉතින් අපි බස් කාඩ් එකකුත් ගත්තා. බස් කාඩ් එකක් ඕනෙම නැහැ. අපිට කෑෂ් ගෙවලා වුණත් බස් එකේ යන්න පුළුවන්. අපි හිමින් ඇවිදගෙන ක්වීන්ස්ටවුන් වල තියෙනවා ලේක් වකටිපු. ඒකේ ලස්සන view point එකකට අපි ආවා. මේ හිම වලින් වැහිලා තියෙන්නේ රිමාකබල්ස් කඳු වැටිය. එතන තියෙනවා ෆේමස් කැෆේ එකක් බෝට් ෂෙඩ් කැෆේ කියලා. එතන හරි ෆේමස්. මිනිස්සු පොලිමේ ඉන්න ඕනේ අතුලට ගිහින් කන්න. එහෙම ගොඩ වෙලාවක් අපිට ඉන්න ඕන උන්නේ විනාඩි 15ක් විතර අපි හිටියා. ඊට පස්සේ අපි අතුලට ගිහිල්ලා අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තා. ඉතින් ඒක එච්චර ෆේමස් වෙන්න හේතුව අපිට තේරුණා. මොකද එතන කෑමත් රහයි ලස්සන වීව් එකකුත් තියෙනවා. ඊට පස්සේ අපි ආවා ක්වීන්ස්ටවුන් බොටැනික් ගාඩන්ස් වලට. මේ ක්වීන්ස්ටවුන් වල චෙරි බ්ලොසම් සීසන් එක ඒගොල්ලොන්ට ඕක්ලන්ඩ් වල චෙරි බ්ලොසම් සීසන් එකට පස්සේ තමයි පටන් ගන්නෙ. මේ ගාඩන් එක තියෙන්නේ ලේක් වකටිපුත් එක්ක. ඉතින් ලස්සන සීනික් වෝක් එකක් තියෙනවා.
එදා මාර හුළං අපි යන්න දවස් කීපකට කලින් මේ හරිය කුණාටුවක් තිබිලා තියෙනවා. ඉතින් තාමත් ඒ හුළඟ තියෙනවා. අපි හිමින් ඇවිදගෙන ආවා ක්වීන්ස්ටවුන් සිටි සෙන්ටර් එකට. එතන තියෙනවා ගොඩක් පොපියුලර් චොක්ලට් ෂොප් එකක් පැටගෝනියා කියලා. එතන හරිම බිසි. අපිත් ගිහින් බැලුවා මොනවද එතන අපිට ගන්න තියෙන්නේ කියලා. දැන් අපි යන්න හදන්නේ ග්ලොනෝකිවල්ට. ඒක තියෙන්නේ ක්වීන්ස්ටවුන් ඉඳලා පැයක වගේ දුරකින්. ඒක ලේක් එක අයිනෙම්ම තමයි යන්න තියෙන්නේ. ග්ලොනෝකිවල්ට යන පාර හරි ලස්සනයි. ඒ යන මැදක මේ වගේ හයික් එකක් එක්ක ලස්සන වීව් පොයින්ට් එකක් තිබුණා. අපි ඉතින් එතනටත් ගියා. මේ වටේටම කඳු තියෙනවා, ලේක් එක තියෙනවා. ඉතින් හරිම හුළං. මෙතන නිකන් ගහගෙන යන්න වගේ හුළඟ එදා සැරයි. අපි ග්ලොනෝකිවල්ට ආවා. ඒක පොඩි ගමක්. අර කලින් තිබ්බ කුණාටුව නිසා මේ හරිය වතුර ගොඩක් පිරීලා තිබුණා. මෙතන ගොඩක් ෆිල්ම්ස් ෂූට් කරපු තැනක්. Lord of the Rings උත් මෙතන ෂූට් කරලා තියෙනවා. එතනත් පොඩි හයික් එකක් තිබුණා. අපි ඒ හයික් එකත් ගියා. අපි ග්ලොනෝකිවල තියෙන පොඩි කැෆේ එකකට ආවා. එතන මල් වයින් තිබුණා. මං ෆස්ට් ටයිම් තමයි try කරේ. ඒක ගොඩාක් herbs, තව cinnamon හැම mix කරපු වයින් එකක්. ඒක රස්නෙට තමයි හම්බෙන්නේ. අපි ආපහු ක්වීන්ස්ටවුන් වලට එනවා මේ. අපි නැවතිලා හිටපු හොටෙල් එකේ හොලිඩේ ඉන්න එකේ හොඳ රෙස්ටෝරන්ට් එකක් තිබුණා. ඉතින් එතනින් අපි ඩිනර් ගත්තා. මේ ඊළඟ දවසේ අපි යනවා වනාකා. ක්වීන්ස්ටවුන් ඉඳලා වනාකවලට පැයක වගේ දුරක් තමයි තියෙන්නේ. ඒ යනකොට දෙපැත්ත හරිම ලස්සනයි. වින්යාඩ්ස් එහෙම ගොඩක් තිබුණා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ වනාකා ලේක් එකට. වනාකා ඇත්තටම ලස්සන වෙලා තියෙන්නේ මේ ලේක් එක නිසා.
අපි දැන් මේ ඇවිදගෙන යන්නේ ෆේමස් වනක ට්‍රී එක බලන්න. මේ තමයි ඒ ෆේමස් වනක ට්‍රී එක. මේක ලේක් එක මැද්දේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක හොඳ ටුවරිස්ට් ස්පොට් එකක්. මෙතනට යන කට්ටිය මේ ට්‍රී එකත් එක්ක ෆොටෝ එකක් ගන්නවා. වනකවලත් පැටගෝනියා චොක්ලට් ෂොප් එක තියෙනවා. එතන ආමන්ඩ් ක්‍රොසන්ට් එක මාරම රසයි. චොක්ලට් මිල්ක් එකත් ඒගොල්ලන්ගේ රසයි. අපි ආවා වනකා ලැවැන්ඩර් ෆාම් එකට. මේ ලැවැන්ඩර් සීසන් එක නෙමෙයි, ඒ නිසා ලැවැන්ඩර් මල් නැහැ. ඒත් වෙන බලන්න දේවල් ගොඩක් මෙතන තියෙනවා. ඒක ලස්සන ෆාම් එකක්. මෙතන ඇල්පකාස්ලා ඉන්නවා. ඒගොල්ලෝ හරිම කියුට්. මේ ස්ප්‍රිං සීසන් එක. ඉතින් මේ කාලෙට තියෙන්නේ ටියුලිප්ස්. ලැවැන්ඩර් එන්නේ සම කාලෙදී. දැන් අපි ආපහු ක්වීන්ස්ටවුන් වලට යනවා. අපි එන අතරමඟ කැඩ්රෝන ස්කී ෆීල්ඩ් එක පහු කරගෙන ආවේ. අපි එදා හවස ලේක් වකටිපුවල ස්ටීම්ෂිප් ක්‍රූස් එකක් බුක් කරලා තිබුණා. අපිට මිල්ෆර්ඩ් සවුන්ඩ් යන්න බැරි වුණා. අර ආපු කුණාටුව නිසා ඒ පාර වහලා තිබුණේ. ඉතින් මේක හොඳ ඕල්ටර්නේටිව් ට්‍රිප් එකක් වුණා අපිට. මේ ක්‍රූස් එක අපිව එහා යුරේ තියෙන වෝල්ටර් පීක් ෆාම් එකට එක්කගෙන යනවා. එතන අපිට ඩිනර් බුෆේ එකක් දෙනවා. මේ ඔයගොල්ලන්ට පේන්නේ ඒ වෝල්ටර් පීක් ෆාම් එක. එතන ඩිනර් බුෆේ එක මාර රසයි. හොඳ ස්ප්‍රෙඩ් එකක් තිබුණා. බුෆේ එකට පස්සේ ඒගොල්ලෝ අපිට ඩොග් ෂෝ එකක් පෙන්නුවා. මෙතන ඉන්නවා ෂීප් ඩොග් කෙනෙක්. ඉතින් ඒ බල්ලා අපිට පෙන්නනවා යා කොහොමද මේ බැටළුව ටික කන්ද මුදුනේ ඉඳලා පල්ලෙහාට එක්කගෙන ඇවිල්ලා ගාල් කරන්න කියලා. ඊට පස්සේ අපි ආපහු ක්‍රූස් එකට නැග්ගා ක්වීන්ස්ටවුන් වලට යන්න.
මේ 3 වෙනි දවස මේ තමයි අන්තිම දවස අපි ක්වීන්ස්ටවුන් ඉන්න. අද හොඳටම වහිනවා. ඉතින් අපි හිතුවා ඉන්ඩෝ ඇක්ටිවිටි එකක් කරන්න. අපි හිතුවා වැස්සත් එක්ක හොඳම එක්ස්පීරියන්ස් එක වයින් ටේස්ටිං කියලා. ඉතින් අපි ගියා වින්යාඩ් එකකට. මෙතන අපි වයින් ජාති 5ක් ටේස්ට් කරා. ඒ පහටම $30ක් වගේ ගියා. ඊට පස්සේ අපි ආවා ක්වීන්ස්ටවුන් වල තියෙන ලින්ට් ෂොප් එකට. ලින්ට් තමයි මගේ ෆේවරිට් චොක්ලට් එක. මෙතන හැම ෆ්ලේවර් එකම තියෙන ලින්ට් චොක්ලට්ස් තිබුණා. අපි ගත්තා චොක්ලට් වොෆල් එකකුයි හොට් චොක්ලට් එකකුයි. ඒ වොෆල් එක උඩට චොක්ලට් අයිස්ක්‍රීම් දාලා ඒක ඇත්තටම මාරම රසයි. ඒ විදිහට අපි ක්වීන්ස්ටවුන් ට්‍රිප් එක ඉවර කරලා ආපහු එයාපෝට් එකට ආවා. දැන් අපි ආපහු ඕක්ලන්ඩ් වලට යන්න තමයි හදන්නේ. ඉතින් අද මගේ බ්ලොග් එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. අපි ඊළඟ බ්ලොග් එකේදී හම්බෙමු.